අද අපි රසම රස චොක්ලට් කේක් එකක් එක්ක අලුත් විදිහකට චොක්ලට් අයිසින් එකක් හදමු. මේක තමයි මං හදපු softම chocolate cake recipe එක. This cake is perfect for chocolate lovers. මුලින්ම chocolate icing එක හදාගන්න. cocoa powder මේස හැඳි 1/2යි, සීනි ග්‍රෑම් 50යි, corn flour ග්‍රෑම් 25යි එකතු කරලා මේ ටික mix කරගෙන vanilla තේ හැඳි 1යි, කිරි මිලිලීටර් 250ක් එකතු කරගෙන mix කරගන්න. දැන් ලිප on කරගෙන මේක thick cream එකක් වෙනකන් එක දිගට හැඳි ගාන ගමන් හදාගන්න. අලා මේක mix කරන එක නැවැත්තුවොත් කැටි ගහන්න පුළුවන්. විනාඩි 3ක් විතර යද්දි මේ විදිහේ ක්‍රීම් එකක් වගේ වෙනවා. එතකොට බටර් මේස හැන්දක් වගේ එකතු කරලා චටක් මික්ස් කරගෙන කපාගත්ත චොක්ලට් එකක් එකතු කරගන්න. ග්‍රෑම් 50ක්. අලා කැමති චොක්ලට් එකක් ගන්න. හදාගත්ත අයිසින් එක පැයක් වගේ ෆ්‍රිජ් එකේ තියන්න. කේක් එක හදාගන්න බටර් මිල්ක් එක හදන්න ඕනි මුලින්ම. ඒකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 140කට විනාකිරි තේ හැන්දක් එකතු කරලා මික්ස් කරගෙන තියන්න. දැන් බෝල් එකකට පාන් පිටි ග්‍රෑම් 130යි, සීනි ග්‍රෑම් 115යි, කොකා පවුඩර් ග්‍රෑම් 35යි, බේකින් පවුඩර් තේ හැඳි 1/2යි, බේකින් සෝඩා තේ හැඳි කාලා එකතු කරලා මික්ස් කරගන්න. ලුණු චුට්ටක් එකතු කරගන්න මේකට. These are our dry ingredients. දැන් කලින් හදාගත්ත බටර් මිල්ක් එකයි, vegetable oil හරි ඔයා කැමති oil එකක් මිලිලීටර් 70යි, vanilla තේ හැන්දයි එකතු කරගෙන මික්ස් කරගන්න ඕනේ. අන්තිමට හොඳට නටන උණු වතුර මිලිලීටර් 105ක් එකතු කරගෙන අපේ බැටර් එක හදාගන්න. මේ කේක් බැටර් එක අනිත් කේක් බැටර් එකක් තරම් තික් නැහැ. කේක් බැටර් එක ට්‍රේ එකට දාලා සෙල්සියස් අංශක 170ට විනාඩි 30ක් බේක් කරගන්න. දැන් කලින් හදාගත්ත අයිසින් එක බීට් කරගන්න ඕනේ. ඔයා කැමති කන්සිස්ටන්සි එකක් එනකම්. මම විනාඩි 2-3ක් බීට් කරගත්තා. මේ ප්‍රමාණයට එනකම්. එකක් නැත්තම් විස්ක් එකකින් හොඳට මික්ස් කරගන්න. මේ තියෙන්නේ බේක් කරගත්ත චොක්ලට් කේක් එක. මේක හරිම soft chocolate flavor එකක් එන හරිම rich chocolate cake එකක්. දැන් ඔයා කැමති විදිහට අයිසින් එක ඇඩ් කරගෙන chocolate cake එක හදාගන්න. මම try කරන chocolate cake වලින් මම ආසම chocolate cake එක තමයි මේක. We are done. Who's ready for a slice? This tastes like a deep, rich chocolate cake. You have to try this cake. Okay, don't forget to follow for more recipes. See you in the next video.